නිල් පාටින් දිලිසෙන සාගර දිය රැලි එක ෂණයකින් රතු පැහැති ලේ විලක් බවට පත්වෙන අතිශය භීෂණකාරී දර්ශනයක් ගැන ඔබ කවදා හරි අසා තිබෙනවාද? මේ අවුරුද්දෙත් එකම දවසකදී පයිලට් තල්මසුන් සහ ඩොල්ෆින් සතුන් 700කට අධික සංඛ්‍යාවක් අමානුෂික ලෙස ඝාතනය වූ පුවතත් එක්ක මුළු ලෝකයේම අවධානය ආයමත් ෆාරෝ දූපත් දෙසට යොමු වෙලා තියෙනවා. ඩෙන්මාර්කයට අයත් ස්වයංපාලිත කලාපයක් වන මෙම දූපත් සමූහයේ මුහුදු තීරය එක රැයකින් මෙලෙස රතු පැහැති රුධිරයෙන් පිරී යන්නේ සියවස් ගණනාවක් පුරා පැවත එන ග්‍රින්ඩර්ඩ්‍රැප් කියන සාම්ප්‍රදායික දඩයම නිසයි. ලෝකේ පුරා විශාල සංවාදයක් මතු කළ මේ අමානුෂික සම්ප්‍රදාය පිටුපස ඇති ඇත්තම කතාව මොකක්ද කියලා අපි අද බලමු. ග්‍රින්ඩර්ඩ්‍රැප් කියන්නේ ක්‍රිස්තු වර්ෂ 9 වැනි සියවසේ එනම් වයිකින් වරුන් මෙම දූපත්වල පදිංචි වූ කාලයේ සිට පැවතෙන අතිශය පැරණි ක්‍රමවේදයක්. මුහුදේ රංචු පිටින් ගමන් කරන පයිලට් තල්මසුන් සහ ඩොල්ෆින් සතුන්ව මෝටර් බෝට්ටු යොදාගෙන අඩ කවයකට වට කරලා නොගැඹුරු වෙරළ තීරයන් දෙසට එළවාගෙන ගොස් ඊටාම ක්‍රූර ලෙස ඝාතනය කිරීම මෙහිදී සිදුවෙනවා. විශේෂම දේ තමයි මෙය નિયમિત දිනයක හෝ નિયમિત කාල සීමාවක විතරක් සිදුවෙන උත්සවයක් නෙවෙයි. ඕනෑම වෙලාවක විශේෂයෙන්ම ග්‍රීෂ්ම ඍතුවේදී තල්මසුන් හෝ ඩොල්ෆින් රංචුවක් වෙරළට ආසන්නයෙන් ගමන් කරන බව දීවරයන්ට හෝ ප්‍රදේශවාසීන්ට පෙනුනොත් ඔවුන් වහාම ඒ බව මුළු ගම්මානයටම දැනුම් දෙනවා. ඒ අනුව වසරකට දඩයම් 5-10ත් අතර ප්‍රමාණයක් විවිධ දූපත්වලදී සිදුවෙන අතර එක දඩයමකදී සතුන් 100 ගණනක සිට දහස් ගණනක් දක්වා මරා දැමෙනවා. වසරක් තුල සමස්තයක් ලෙස පයිලට් තල්මසුන් සහ ඩොල්ෆින් සතුන් 600ත් 1000ත් අතර ප්‍රමාණයක් මෙලෙස ඝාතනය වන නිසා මෙය එක දවසකින් ඉවර වෙන දෙයක් නෙවෙයි. අතීතයේදී හුදකලා දූපත් සමූහයක් වූ ෆාරෝහි කෘෂිකර්මාන්තයේ කරන්න බැරි තරම් දේශගුණය කටුක වුණ නිසා ශීත ඍතුවේදී සාගරයෙන් ලැබෙන මේ මස් සහ තෙල් ඔවුන්ගේ එකම පැවැත්ම සහ ප්‍රධාන ආහාරය වුණා. අදටත් මේ මස් විකුණන්නේ නැති අතර දඩයමට එකතු වෙන සහ ගම්මානවල වෙසෙන වැසියන් අතර නොමිලේ බෙදා හැරීම සිදු කෙරෙනවා. නමුත් වර්තමානයේ වන විට සී ෂෙපර්ඩ් සහ ග්‍රීන් පීස් වැනි ලෝකප්‍රකට පරිසර හා සත්ව හිමිකම් සංවිධාන මෙන්ම සමස්ත ලෝකවාසීන්ම මේ සඳහා දැඩි ලෙස විරෝධය පළ කරනවා. නොගැඹුරු දියට තල්ලු කරනු ලබන සතුන් භීතියට පත්වෙද්දී උන්ගේ කොන්ද සහ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධ වලින් ඇන මරා දැමීම අතිශය අමානුෂිකයි. එමෙන්ම එකම දිනකදී සතුන් 100 ගණනින් ඝාතනය කිරීම සාගර පරිසර පද්ධතියට ලොකු තර්ජනයක් වන අතර වර්තමානයේ මේ මස්වල අධික ලෙස රසදිය සහ ප්ලාස්ටික් රසායනික අඩංගු බව සොයාගෙන ඇති නිසා මෙය මිනිස් සෞඛ්‍යයටත් දැඩි හානියක් වනවා. ජාත්‍යන්තර බලපෑම් හමුවේ ෆාරෝ රජය විසින් වසරකට ඝාතනය කළ හැකි ඩොල්ෆින් සංඛ්‍යාව 500කට සීමා කිරීම සහ විශේෂ පුහුණුවක් ලැබූ අයට පමණක් අවසර දීම වැනි සීමා පැනවුවත් තවමත් එකම දිනකදී සතුන් 700කට වැඩි ප්‍රමාණයක් ඝාතනය වීමෙන් පෙනී යන්නේ මේ නීති රෙගුලාසි කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවයි. ෆාරෝ වැසියන් මෙය තමන්ගේ සංස්කෘතික උරුමයක් ලෙස සාධාරණීකරණය කළත් තාක්ෂණයෙන් සහ ආහාර සම්පත් වලින් පිරුණු 21 වෙනි සියවසේ මෙවැනි අමානුෂික ඝාතන සංස්කෘතියේ නාමයෙන් තවදුරටත් සාධාරණීකරණය කරන්න පුළුවන්ද? මේ ගැන ඔබේ අදහස මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.